එන්නකෝ අපි පුංචි වැඩක් කරමු. මගේ ළඟ තියෙන බඩු වගයක් දාන්න මට පෙට්ටියක් හම්බුණා. ඉතින් ඒක පොඩ්ඩක් ලස්සන කරලා අරගමු. මුලින්ම මම මේකට varnish apply කරා. මට තව මේකට වැල් කෑලි ටිකක් දාන්න ඕනේ. හැබැයි ඒකට මේ වෙලාව නෙමෙයි. ඉතින් මං එතනින් ඒ වැඩේ පොඩ්ඩක් නැවැත්තුවා. හරි. ඉතින් ඒක හොඳට වේලුණාට පස්සේ මෙන්න මේ ටික තමයි මම මේ බොක්ස් එකට දාන්නේ. මේ තියන්නේ මම මේ අවුරුදු කීපය ඇතුළත මට හම්බෙච්ච සාරි කටු. සාමාන් මිලදී ගත්ත ඒවා. ඉතින් ඒ ටික අපි අර පෙට්ටියට ඇසුරගමු. සාරි කටු පිළිවෙලකට තියාගන්න මේක හොඳම ක්‍රමය නොවෙන්න පුළුවන්. හැබැයි දැනට මට මේ ඇති කියලා හිතෙනවා. ඉතින් මම ඒ ටික පුළුවන් විදිහට මෙහෙම පිළිවෙලට ඇසුරගත්තා. ඔය තියෙන්නේ මම පළවෙනියටම ගත්ත මාළේ තිබිච්ච පෙන්ඩන්ට් එක. මල් නම් දැන් නැහැ. පෙන්ඩන්ට් එක මම තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට. ඊට පස්සේ ඔතනයි තියෙනවා නේද කොළ පාට, දම් පාට. අන්න ඒ සාරි කටු මං හිතන්නේ අවුරුදු 20ක් විතර පරණ ඇති. මේ තියෙන්නේ මේක අපේ ආච්චි මම්මගේ සාරි කට්ටක්. ඒක ගොඩක් පරණයි. ඔය අන්තිමට මං තිබ්බේ කරාබු ජෝඩුව. මං ඒ කරාබු ජෝඩුවට හරි කැමතියි. හරි. එහෙනම් ඉතින් මාව බලන් හිටියට ඔයාලට thank you.